හරි 18 වෙනි ප්‍රශ්න බලන්න මේ. කාර්මිකයෙකු විසින් නව නිර්මාණයක් ගැනීම සඳහා පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වන සමචතුරස්‍රාකාර පැතිරි තහඩුවක් පහත රූපයේ දක්වා ඇති පරිදි කඩේරි මගින් අංග සමචතුරස්‍ර 16කට බෙදා අඳුරු කර ඇති කොටස් ඉවත් කළේය. ඉවත් කළ තහඩු කොටසේ වර්ගඵලය වන්නේ කියලා තියෙනවා. නේද? එතකොට සෙන්ටිමීටර් 10ක් දිග වෙන පැත්තක දිග වෙන සමචතුරස්‍ර තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒක අංග සමචතුරස්‍ර 16කට බෙදා වෙන් කරලා තියෙනවා. එතකොට මෙයා මේ කරන විදිහට ඒකේ මුළු දිග එන්න ඕනේ සෙන්ටිමීටර් 10යි. නේද? මෙතන මෙතන එන්න සෙන්ටිමීටර් 10යි. එතකොට අපිට තේරෙන්න ඕනේ මෙන්න මේ එක කෑල්ලක දිග මේක 2.5 සෙන්ටිමීටර් කියලා. يعني මේ ඕනම කෑල්ලක් 2.5. එතකොට මේ වගේ ඒවා 16ක් තියෙනවා කියන මේක. ඊට පස්සේ මෙයා කරලා තියෙන්නේ මේ නව නිෂ්පාදනය සඳහා මෙන්න මේ විදිහට අඳුරු කරලා තියෙන කොටස් කෑලි ටික අයින් කරලා දානවා. ඒතර අපෙන් අහන්නේ මේ අඳුරු කරලා තියෙන කොටස් ටික කොච්චරක්ද? ඒ නැත්නම් ඒ ටිකේ වර්ගඵලය මොකක්ද කියන එක කියනවා. ඒතර මේ ගාන මේ වර්ගඵලයේ පරිමාණ ගණන් හදනකොට ඔයාලට කැමති විදිහකට හදන්න පුළුවන්. එක ක්‍රමයක් කරන්නේ. මේකේ ක්‍රම කීපයකට හදන්න පුළුවන්. ඔයාලා හදන ක්‍රමය වැදගත් නෑ. ඔයාලා ක්‍රමය දන්නවනේ. ඔයාලා දන්න විදිහකට මේක එනවා නම් ඔයාලා ඒ විදිහට හදන්න. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් මේක දැන් ත්‍රිකෝණයක්නේ තියෙන්නේ. ත්‍රිකෝණයක් ඉන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයලා ත්‍රිකෝණ 1 2 3 4යි 7 8යි ත්‍රිකෝණ 8කින් වැඩි කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ කෑල්ලක් ත්‍රිකෝණයක් මේ සමචතුරස්‍රයෙන් භාගයක් වෙන මේවාව මෙතන දාන්න. එතකොට තනි සමචතුරස්‍රය. ඒතර ඒ වගේ සමචතුරස්‍ර දෙකයි මෙතන. උඩත් ඒ විදිහට 2 2 4 කියන්නේ මෙතන කෑලි 4. එහෙනම් මුළු සමචතුරස්‍රයේ වර්ගඵලය හොයලා ඒකෙන් 4න් එකක් ගත්තත් එනවා. ඒතකොට අර ත්‍රිකෝණයක වර්ගඵලය එකක හොයලා 8න් වැඩි කරනකොට ටිකක් දිගයි ගන්න. පැහැදිලිද? මොකද ත්‍රිකෝණයක හොයන්නත් වෙනවා. ඊට වඩා සරලයි. මේ ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලය හොයාගන්න ලේසි. පැත්තක දිග 10යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. හරිද? 10යි සෙන්ටිමීටර්. එතකොට සමචතුරස්‍රයක් කියවම 10 වරක් 10 කියන්නේ 100. හරිද? වර්ග සෙන්ටිමීටර් 100. ඕකෙන් දැන් මේ හතරක් ගහලා මෙතනට තිබ්බොත් මේ සම්පූර්ණ එක පේලියක් ගහනවා. හරිද? ඒතර මුළු එක හතරකට බෙදලා හතරෙන් එකක් තමයි වහලා තියෙනවා වගේ නැත්නම් අයින් කරලා තියෙනවා වගේ කියලා තේරෙන්නේ. ඒතර අපිට සරලවම මේක හතරෙන් බෙදුවා නම් 25යි වර්ග සෙන්ටිමීටර තමයි උත්තරේ කියලා තේරෙන්නේ. පැහැදිලිද? ඔයාලට එකකින් හොයාගෙන යන්න පුළුවන්. දැන් මේකේ ආධාරක පාදයේ විදිහට ගත්තොත් මේ කැල එනවා 2.5යි. ලම්බ උස විදිහට මේක ගත්තොත් එනවා 2.5යි. නේද? ඒතර ඕක සූත්‍රවල දැම්මම ඉතින් එහෙම භාගය වැඩි කිරීම 2.5 වැඩි කිරීම 2.5යි. ඔය වගේ කෑලි 8යි කියලා ගන්නත් පුළුවන්. හරිද? ඒතර මේ 2ට 1යි මෙතනට 4යි. 4 වල 2.5 කියන්නේ 10යි. 10 වැඩි කිරීම 2.5 කියන්නේ 25යි. ඒත් 25යි කියන උත්තරේ එනවා. හරිද? 25යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයාලා කැමති විදිහට ගාන හදන්න. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාලා ගණන් හදලා පුරුදු වෙන්න ඕනේ කියන අමාරුම දේ කරන්න නෙවෙයි. ප්‍රශ්න දැක්කහම ටිකක් කල්පනා කරන්න. හරිද? පොඩ්ඩක් කල්පනා කරන්න පුරුදු වෙන්න. එතකොට මේකේ තියෙන ලේසිම පැත්ත ඔයාලට හොයාගන්න පුළුවන්. හරිද? එහෙම මට ලේසිම එකක් හම්බුන්නේ නැහැ කියලා හිතලා මේක අතල්ලා එහෙම නැහැ. හරි මොන විදිහකට හරි හදන්න පුළුවන්. මොකද හදන්න බැරි ගණන් විභාගයට දීලා වැඩක් නැහැ. නේද? හදන්න ඔයාලා දෙන හැම ගානක්ම ඕගොල්ලන්ගෙන් දෙන්නේ හදන්න පුළුවන්. හරි. දැන් බලන්න මේකේ උත්තරේ එන්න ඕනේ. වර්ග සෙන්ටිමීටර 25. ඒකේ අනිත් ඒවා බලන්න දෙයක් නැහැ. උත්තරේ කෙලින්ම 2. 18ට උත්තරේ 2.